අද අපි කතා කරන්න යන්නේ නිකම්ම නිකන් ඉතිහාස පාඩමක් ගැන නෙමෙයි. නෑ, මේක ඊට වඩා ගොඩක් ගැඹුරු දෙයක්. අපි හැමෝම දැකලා තියෙන ඒත් ඇත්තටම තේරුම් අරගෙන තියෙනවද කියලා සැක හිතෙන අන්න ඒ වගේ අභිරහසක් ගැන. අවුරුදු 4500ක්. නිකම්මට හිතන්නකෝ මේ කාලය කොච්චරද කියලා. මේ කාලය ඇතුළත ලෝකෙ කොච්චරනම් අධිරාජ්‍යයන් බිහි වෙලා වැළලිලා ගියාද? කොයිතරම් ශිෂ්ටාචාරය ඇති වෙලා නැති වෙලා ගියාද? හැබැයි මේ හැම දෙයක් දිහාම මේ හැම වෙනසක් දිහාම එක දෙයක් විතරක් කිසිම වෙනසක් නැතුව බලාගෙන ඉන්නවා. ඉතින් ලොකුම ප්‍රශ්නය තමයි මේක. කොහොමද යුද්ධ දරුණු ස්වභාවික විපත් නොනවත්වා හමන වැලිකුණාටු මේ හැමදේම පහු කරගෙන කාලයත් එක්ක හැපිලා එකම එක නිර්මාණයක් තාමත් නොසැලී තියෙන්නේ. අන්න ඒකට උත්තර තමයි අපි මේ කතාව පුරාවටම හොයන්න යන්නේ. හොඳයි. එහෙනම් අපි යමු ඊජිප්තුවේ මහා කාන්තාරයට. හිතන්නකෝ මුළු මිනිස් ඉතිහාසයේම දිහා හැම සිදුවීමක් දිහාම වචනයක්වත් කතා නොකර නිහඬව බලාගෙන හිටපු සාක්ෂිකරුව තමයි මේ පිරමීඩ. ඒව මුහුණ දීපු දේවල් ගැන පොඩ්ඩක් හිතන්න. ඇස්පියන වේගෙනින දරුණු වෙලිකුණාටු බලවත් අධිරාජ්‍යයන් බිඳ වැටෙනවා. පොළව දෙදරවන භූමිකම්ප මේ හැමදේම දරාගෙන ඒ පිරමීඩ අදටත් එහෙමමයි. හරි, දැන් අපි මේ දෙවන්ත ගල් නිර්මාණ වලින් ටිකක් එහාට යමු. අපි බලමු මේ ගල් කුට්ටි පිටිපස්සේ හැංගිලා තියෙන මනුස්ස කතාව දිහා. මේ වගේ දෙයක් හදන්න කොයිතරම්නම් දහදියක් කඳුලක් කැපකිරීමක් අවශ්‍ය වෙන්නේ නැද්ද? ගොඩක් දෙනෙක් ඇත්තටම අපි ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්නේ පිරමීඩ හැදුවේ කසපහරවල් දීලා බලෙන් වැඩගොත්ත වහල්ලු කියලා. ඒත් අලුත්ම සාක්ෂි වලින් කියවෙන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් කතාවක්. මේක වහල් සේවය නෙවෙයි. මේක මුළු ජාතියක්ම එකතු වෙලා කරපු දෙයක්. දහස් ගණනක් සාමාන්‍ය මිනිස්සු. ඒගොල්ලන්ව වැඩට පෙළඹෙන්නේ කසපහර නෙවෙයි. Tamange රජු දිවියෙක් කියන විශ්වාසය. මනසේ මවා ගන්න බලන්නේ දර්ශනය. ගිනි ගන්න අවව යටතේ ටන් ගණන් බර ගල් කුට්ටි අදින තල්ලු කරන මිනිස්සු. ඒ තියෙන හැම ගලක් ඇතුළෙම ඒ මිනිසුන්ගේ දහඩිය තියෙනවා, කඳුළු තියෙනවා, වේදනාව තියෙනවා. Tamange රජු දෙවියෙක් කියලා අදහපු ඒ මිනිස්සුන්ගේ කැපකිරීම ඇත්තට මේක පුදුම සහගතයි. හරි, දැන් අපි කතා කරමු මේකේ ඉංජිනේරුමය පැත්ත ගැන. මට නම් හිතා ගන්නවත් බෑ ඒ කාලේ තිබුණු තාක්ෂණයෙන් මේ වගේ දෙයක් හැදුවා කියන එක ඇත්තටම ඇඟලේ මයිල් කෙලින් වෙන වැඩක්. හිතන්නකෝ ඒගොල්ලන්ට කම්පියුටර් තිබුණේ නැහැ, ලේසර් කිරණ තිබුණේ නැහැ, අදලගේ දැවෙන්ත දොඹකර තිබුණේ නැහැ. එහෙව් එකේ කොහොමද මේගොල්ලෝ හරියටම උතුරට, දකුණට, නැගෙනහිරට, බටහිරට අංශකයකවත් පොඩි වෙනසක් නැතුව මේ නිර්මාණ හදලා තියෙන්නේ. ඒක තාමත් විසඳ ගන්න බැරි මහා අභිරහසක්. මේ අභියෝගය කොච්චර ලොකුද කියලා තේරුම් ගන්න මේ ගාන දිහා බලන්න. ටොන් 80ක් එක ගලක් ටොන් 80ක් දක්වා බර වෙන්න පුරා. ඒ කියන්නේ හිතන්නකෝ අද කාලේ තියෙන ලොකු යුද ටැංකියකටත් වඩා බරයි. ඉතින් ලොකුම ප්‍රශ්නය මේකයි අද තියෙන ලෝකේ ලොකුම දොම්බකරයකටවත් උස්සන්න අමාරු ටොන් 80ක් බර ගල් කුට්ටියක් එදා මිනිස්සු අඩි 400ක් උඩට ගෙනිච්චේ කොහොමද? මේකට විවිධ කතා තියෙනවා. සමහරු කියනවා පිටසක්වල ජීවීන්ගේ උදව්වෙන් හැදුවේ කියලා. තමත් අය කියනවා මේවා බල ශක්ති මධ්‍යස්ථාන කියලා. ඒත් ඇත්ත කතාව මොකක්ද කියන එක තාමත් අභිරහසක්. හොඳයි. දැන් අපි මේකේ දාර්ශනික පැත්තට යමු. මේ ගල් කඳු වගේ තියෙන පිරමීඩ කාලය හරහා ඇවිත් අපිට මුළු මිනිස් වර්ගයාටම මොන වගේ පණිවිඩයක්ද දෙන්නේ? පරණ ඊජිප්තු කියමනක් තියෙවා මෙන්න මෙහෙම. මිනිසා කාලයට බයයි. ඒත් කාලය පිරමීඩ වලට බයයි. හිතලා බලන්න එකේ තියෙන ඇත්ත. අපි හැමෝම කාලයට බයයි. මොකද කාලය අපිව නැති කරලා දානවා. ඒත් කාලයටත් බය හිතෙන එකම දේ තමයි පිරමීඩ. ඒක ඇත්ත. අපි මේ ලෝකෙට එනවා, ටික කාලයක් ජීවත් වෙනවා, ඊට පස්සේ අපි නැති වෙලා යනවා. සමහර විට પરම්පරා කිහිපයකින් අපිව කාටවත් මතකත් නැහැ. හැබැයි පිරමිඩ් ඒවා හැමෝම තියෙනවා. සමහර විට ඒවා අපිට කියලා දෙන ලොකුම පාඩම තමයි මේ ලෝකේ තමන්ගේ කියලා සලකුණක් ඉතිරි කරලා යන්න හැම මිනිස්සෙක් තුලම තියෙන ආශාව. එහෙම බැලුවම අපි හැමෝමත් මොකක් හරි පිරමීඩයක් හදනවා නේද? ඒගොල්ලෝ ගල් වලින් හැදුවා. සමහර විට අපි හදන පිරමීඩ හැදෙන්නේ ගල් වලින් නෙවෙයි, ආදරෙන්, කරුණාවෙන්, අපි අනිත් අයට කරන උදව් වලින්, අපි ලෝකෙට දෙන අදහස් වලින්, ඒ වගේ දේවල් වලින් වෙන්න පුරුවන්. ඒක එක්කෙනෙක්ට විතරක් නෙවෙයි, හැමෝටම ඉතිරි වෙන උරුමයක්. ඉතින් අවසාන වශයෙන් හිතන්නට දෙයක් ඉතුරුයි. ඒ පැරණි ඊජිප්තුරුන් වගේම අපි මේ ලෝකෙන් යන දවසට ඉතිරි කරලා යන්නේ මොන වගේ පිරමීඩයක්ද? ඒක ගල්වලින් හදපු එකක්ද? එහෙම නැත්නම් මිනිස්සුන්ගේ හිතවල සදාකාලිකවම රැඳෙන උරුමයක්ද?